හෙලෝ හැමෝටම සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි බලන්න යන්නේ ලෝකේ තියෙන හොඳම ID ටික. ඒ කියන්නේ world record ID කියලා අපිට කිව්වොත් ඇති. අලුතෙන් ඉන්න කට්ටිය මේ channel එක subscribe කරන්න. අපි එහෙනම් ගිහලා බලමු intro එකට. එහෙනම් අපි බලමු අපේ පළවෙනි ID එක බලන්න යන්නේ. ඒ ID එක දැක්කොත් ඔයාලට හිතා ගන්න බැරි. ඒ කියන්නේ සුල්තාන් තමයි. ඒ කියන්නේ මොඩරේට් account ද කියලා තියනවා වෙලාවකට. එහෙනම් අපි බලමු අපේ පළවෙනි ID එක. ID එක තමයි 15යි 41යි 19යි 95යි 9. ඔන්න එනම් බලාගන්න මේ ID එක. මේකෙන් මෙයා සෙල්ලම් කරන්නේ නැහැ. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මේකට. ආපු ගමන්ම ලයික් ගන්න. ලයික් තියනනේ 999 ඔක්කොම. හරිද? මෙයා දැන් ප්ලේ කරන්නේ නැහැ account එක. මේක නම් ඔයාලට හිතෙන්නේ නැති මොඩරේට් account එකක් කියලා. අත්තර මේ account වලින් සෙල්ලම් කරන්නේ නැත්නම් ඇයි දන්නේ මෙයා මට හිතෙන්නේ YouTube කරනවාද කොහෙද මේ එයාගේ channel එකේ එහෙම දාලා තිනවා. උතන මේ ඔයාලට පේන්නේ නැති මේ free fire මොකක්ද Instagram GM කියලා හොම තියෙන්නේ. ඒ දැන් match බින්දුවයි. යා ප්ලේ කරලම නැහැ match එකක්වත්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙයාලගේ account දැන් අපරාධනේ මෙහෙම තියෙන්නේ. ඊළඟට අපි බලමු අපේ අනිත් ID එක. ඒ ID එකත් බලමු. ඒ account එකත් ටිකක් පුදුම හිතේ ඔයාලට දැකපු ගමන්. මේ ID එක දැකපු ගමන් හිතේ ඔයාලට මේ වගේ account ලෝකේ තියනවාද කියලා. එහෙනම් අපි බලමු අපේ අනිත් ID එක. ඔය බින්දු ගොඩක් මෙතන කර 1 බින්දු ටික ඔයාලට පේනවද 87. එයාගේ ඔය බලන්න එයාගේ තියෙන විශේෂත්වය ඔයාලට පේයි. හරිද? ඕන් එයාගේ දැන් ඔය ප්‍රොෆයිල් එකට ආවට පස්සේ පේනවනේ. එයාගේ බැච් ගානෙන් බලුවම එයා සුල්තාන් කෙනෙක් වගේ. ඔක්කොම ඉතින් අර මේ 7000යි ලක්ෂයයි එහෙම බයි කරලා තියෙන්නේ. එයා මේ කාලේ ප්ලේ කරන්නේ නැහැ. එයාගේ පේන්නේ නැති ඔයාලට. ඕන් ID එක ගහලා බලන්න ඔයාලා. මේ එයාගේ ඔක්කොම දැක්කනේ 20000යි එහෙම තියෙන්නේ ඔක්කොම. එයා සෙල්ලම් කරලම නැහැ පොඩ්ඩක්වත්. එයාගේ තියෙන යකූසා ගිල්ඩ් එකකුත් තියෙනවා එයාගේම ගිල්ඩ් එකක් එක. ඊට පස්සේ එයා මැච් බින්දුවයි ප්ලේ කරලා තියෙන්නේ. මොනවත් නැහැ වෙන්නන්නේ මොනවත් නැහැ. එයා මට ඉතින් අපේ සර්වර් එකෙත් නෙමෙයි වගේ. ඊළඟට අපි යන් අනිත් ID එකට. මේ ID එකත් බලමු ඔයාලට සුපිරිම account එක මේ පස්සෙන් හොඳම account එන්නේ. එහෙනම් බලා ගන්න මේ account එකත්. ඒකේ ID එක තමයි බලමු අපි. ඒකේ ID එක මම කියවන්න ඕනේ නැහැ නේ 1.6ක් විතර ගහලා මේ දෙක ගහුවනම් එනවා ID එක. කෙලින්ම ඉතින් ඒක නම් මොඩරේටර්ම තමයි ඉතින්. ඔයාලට බලා ගන්න පුළුවන් යා අපේ රීජන් එකෙත් නෙමෙයි වගේ. යාගේ ලිස්ට් එකෙන් ෆුල් මම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එහෙම දැම්මා. එයා සෙල්ලම් කරන්නෙම නැද්ද මේ ඔක්කොම එක එකම. ඔයාලට වෙන්නේ නැති මෙයා මේ පරණ සකුරේ ලයිට් එහෙම දාලා බැච් 59යි. මට ඉතින් XM8 එකේ මැක්ස් වගේ මේ යාගේ. එයාගෙම කියලා ගිල්ඩ් එකකුත් තියෙනවා ඔයාලට පේනනේ. එයා ප්ලේ කරන්නෙම නෑ. එයාගේ මොනවත් පෙන්වන්නෙත් නෑ. මැච් බින්දුවයි අනේ මන් දන්නේ මේ වගේ account. ඇයි දන්නේ හදලා තියෙන්නේ කියලා බලන්න හිතන්න බලන්න. එහෙනම් අපි යන් ඊළඟ ID එකට. ඒ පස්සට දැන් හොඳම ID එන්නේ කියලා හිතාගෙන මම පස්සටම දැන් මේ ID එක. එහෙනම් බලමු මේ ID එක. ඒක තමයි හොඳම ID එක කියලා හිතන්නේ මම. ඔන්න බලා ගන්න පුළුවන් මේ ID එක. 14යි 79යි 65යි 91යි ඔන්න. ඒක V badge account එකක් කෙලින්ම. ඔයාලට ඒකේ තියෙන විශේෂත්වය ඔයාලට බලපුවම හිතා ගන්න ඕන level 70. හැබැයි යා මෙතන දාලා තියෙන level C මොට්ට එක. ඒක කොහොමද? එයා මට හිතෙන්නේ එයා ගර්ල්ස් කෙනෙක් දෝද. එයාගේ දැන් පේනවනේ අඳගෙන ඉන්න කිට් එක golden sakura එක. උඩට දාගෙන ඉන්න ragnarok girls bundle එක. sakura light දාලත් නෑ එයා. කොහොමද ඒ වෙන්නේ? මේ hip hop එහෙම එයාට තියෙනවා ඉතින්. අනේ මන් දන්නේ ඒක ටිකක් හිතා ගන්න අමාරුයි. අනේ මන්ද. එයාගේ all level max වගේනේ මේ gun skin වල එහෙම තියෙනවා. එයා ටිකක් ප්ලේ කරනවා මැච් ටිකක්. අර දින එයාත් ස්ට්‍රීම් කරන කෙනෙක්. එයා ටිකක් අපේ රටේ මේ කියන්නේ මේ කොහෙද දන්නේ මේ එයාගේ කන්ට්‍රි එක එහෙම හොයන්න බෑ. ඊළඟ යන් අපි ඊළඟ ID එක. ඒ ID එකත් බලුවට පස්සේ ඔයාලට විශ්ම හැදෙයි. ඔබ බලා ගන්න ඒ ID එක. අපි යමු අපේ ඊළඟ ID එකට. ඊළඟ ID එක තමයි බලමු අපි ඊළඟ ID එක. ඊළඟ ID එක 16යි 20යි 16යි 20යි 700යි 2 16යි 20යි 700යි 2
ඔන්න බලන්න ඒකේ විශේෂත්වය. ඒක තමයි හොඳම account එක මන්න හිතෙන්නේ. මම ඒක තමයි තෝරගත්ත හොඳම account එක. ඔයාලට පේන්නේ නැති දැන් account එක. ගියපු ගමන් ඔන්න. ඔයාලට හිතෙන ඇති මේක නිකන් account එකක් නේ අරගෙන මේක ගියා. ඔන්න බලා ගන්න ඒකේ තියෙන විශේෂත්වය. ඔන්න බලා ගන්න විශේෂත්වය. හරිද? ඔයාලට විශේෂත්වය පෙයි. දැන් ඔන්න ඔහොම බැජ් ගන්න බලන්නකෝ ඔයාලා. ඔක්කොම තියෙන්නේ ලක්ෂයයි ලක්ෂ 2යි බැජ් 40000යි ඔක්කොම ටික. හරිද? ඕන් ඔයාලට පේන දැන් ඉතින් ඕන් දැන් තියෙනවනේ ඉතින් සුපිරිම account ටිකක් තියෙන්නේ. අය කියන්නම නෑ ඉතින් මේ වගේ account එකක් ඉතින් දන්නවනේ buy කරන්න එහෙම පාම වෙන්නේ නැති. මේ ඔක්කොම ඉතින් ලක්ෂයයි ලක්ෂ 2යි buy කරලා තියෙන්නේ. ඇත්තටම පිස්සුද කොහෙද මෙයාලා නම් ඇත්තට මේ වගේ account එකක් කොච්චර විදිහට හදන්න යා ටිකක් play කරනවා මැච් ටිකක්. හෙවික් එහෙම ගහලා දින වැඩි play නැද්ද කොහෙද? මාස්ටර් එහෙම ගහලම නෑ. අපි දැන් බලමු එහෙනම්. ඔයාලටත් පේන්නේ නැති මේකේ all new max account එකක් වගේ මේක ඇත්තටම. එහෙනම් අදට වීඩියෝ එක ඉවර වෙනවා. thank you බලන්න හිටියට subscribe කරන්න bell icon එක all දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම good මෙච්චරලා වීඩියෝ බලන්න හිටපු හැමෝටම thank you. channel එක subscribe කරලා like කරලා comment එකක් එහෙම දාන්න මම comment හැමෝගෙම කියනවා. එහෙනම් goodbye.